Hi guys, DJ කරන්න කැමැත්තෙන් ඉන්න අය වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක අපි අරගෙන එන්නේ. ඉතින් ඕගොල්ලෝ ඉස්සරහට DJ කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන ඉන්නවනම් නැත්නම් දැනටමත් DJ කෙනෙක් වෙලා ඔයාලා අතින් වෙන වැරදි ඔයාලත් දන්නේ නැතුව කොහොමද ඒවා වෙන්නේ සහ කොහොමද ඒවා අඳුරගෙන හදාගෙන ලංකාවේ number 1 DJ කෙනෙක් වෙන්නේ. මේ පිළිබඳව තමයි අද දවසේදීත් අපි දෙවෙනි වතාවට මේ වීඩියෝ එකෙන් කතා කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. DJ ෂේන් ඉන්නවා අදත් ආයුබෝවන් කියලා DJ ෂේන්ව පිළිගන්නවා. අපේ ෂේන් අය මතක ඇති අපි කලින් වීඩියෝ එකක් කරා. මම හිතන්නේ ඒකට සෑහෙන ප්‍රතිචාර ඇවිල්ලා තිබ්බා. DJ කෙනෙක් වෙන්නේ කොහොමද? ඔයා DJ කෙනෙක් වෙච්ච අත්දැකීම් එක්ක ගොඩක් දේවල් අපේ DJ කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කට්ටියට කියලා තිබ්බා. ඉතින් ඒකත් එක්ක ගොඩක් දෙනෙක් ප්‍රශ්නත් අහලා තිබ්බා. අපි දැක්ක කමෙන්ට් සෙක්ෂන් එකේ. ඉතින් ඒ ඔක්කොමත් එක්ක අපි හිතුවේ මේ වීඩියෝ එක අපි අරගෙන එනවා ඔයගලන්ට කියලා. අපිට උත්තර දෙන්න බැරි වෙච්ච ගොඩක් DJ කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න සහ අපේ DJ විදිහට ඉන්න වැඩ කරන අයට වෙන වැරදි හදාගන්න ගොඩක් දෙනෙක් අහලා තිබිච්ච ප්‍රශ්න වලට අපිට උත්තර දෙන්න බැරි වෙච්ච ඒවට අද දවසේදී අපි ලෑස්ති වෙලා ඉන්නවා උත්තර දෙන්න. ඉතින් ෂේන් අයියේ මේ ඇතරම මේ සමහරු අහලා තිබිච්ච ප්‍රශ්නයක් තමයි ඒක තමයි මම මුලින්ම අහන්න හිතුවේ. ඇත්තටම DJ කෙනෙක් වෙන එක ලේසිද? කොහොමද DJ කෙනෙක් වෙන්නේ? ඒක ලේසි වැඩක්ද ඇත්තටම? හසිත ඒකට උත්තරේ මට මෙහෙම දෙයක් දෙන්න පුළුවන්. DJ කෙනෙක් වෙනවා කියලා DJ කරනවා කියන්නේ ඔයාගේ ඩෙෆිනිෂන් එක. ඔයාගේ පැහැදිලි කිරීම එක සින්දුවකින් තව සින්දුවක එකට මික්ස් කරන එක නම් ඒක ඇවිල්ලා නිකන් රිමෝට් එකකින් ටීවී channel එකක් මාරු කරනවා වගේ වැඩක්. මේක මට ඕන කෙනෙක්ට පුරුදු කරලා හරි දෙන්න පුළුවන් පැය කිහිපෙකින්. හරි ලේසි වැඩක්. හැබැයි ඒක ප්‍රොෆෙෂනල් ලෙවල් එකකට ගත්තොත් තමන් රෙස්පොන්සිබල් වගකීමකින් කරන ජොබ් එකක් විදිහට ගත්තොත් එහෙනම් මේක තවත් අපි කරන වගකීමක් ඇතුව කරන ජොබ් එකක් වගේ ඊටත් එහා ගිය ලොකු රාජකාරියක්. ඒකේ අපිට මුණ දෙන්න වෙන්නේ අපි ඇවිල්ලා ගනුදෙනු කරන්නේ ක්ලයන්ට්ස්ලාත් එක්ක. මේ ක්ලයන්ට්ස්ලා මේ වෙඩින් එකක් කරනවා නම් කරන්නේ ජීවිතේ පළවෙනි වතාවට. ආයි වෙඩින් කරන්නේ නැහැ. එතකොට අපිට කිසිම වෙලාවක වැරදෙන්නත් බෑ. හරි? එතකොට අපි වෙඩින් 100ක් කරා 1000ක් කරා 2000ක් කරා කියලා ඒක ඊළඟ වෙඩින් එක ගණන් ගන්න තියන්නත් බෑ. හැම එකක්ම ඉම්පෝටන්ට්. ගොඩක් ඉම්පෝටන්ට්. ඉතින් වගකීමක් අතුව කරන විදියකට තමන් ඔළුව හදාගත්තොත් ප්‍රොෆෙෂනල් DJ කෙනෙක් විදියට ඒක ලේසි වැඩකුත් නෙමෙයි. එක්ස්පීරියන්ස් එකත් බලපානවා, ඩිසිප්ලින් බලපානවා. ගොඩක් දේවල් එක එකට දාලා තියෙනවා. හැබැයි DJ කරනවා කියන්නේ සින්දුවකින් තව සින්දුවකට මික්ස් කරන එකක් නම් it's matter of hours. දැන් මේ ෂේන් අයියේ ගොඩක් වෙලාවට දැන් ඔයාගේ ගත්තොත් එහෙම සෑහෙන ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙනවානේ DJ කරලා ඇති 3000කට වැඩි ඉවෙන්ට්ස් මම හිතන්නේ වෙඩින්ග්ස් උත් ඇතුළුව. දැන් මේව ඔක්කොම බැලුවමේම ඔයා මෙච්චර කාලයක් ඇතුළත DJ කරලා ඉගෙනගත්තු පාඩම් මොනවද? අපේ අයට ඒ කියන්නේ ලේසියෙන් ඉගෙන ගන්න බැරි වෙන විදිහ, උකහා ගන්න බැරි වෙන විදිහ දේවල් මොනවද? ටිප්ස් මොනවද? මම ඉගෙන ගත්ත දේ හසිත මට කියන්න තියෙන්නේ never give up කවදාවත් අතාරින්න එපා කියලා. දැන් අපි මම පර්සනලි ගත්තොත් අවුරුදු 20කට කලින් මම මේක පටන් ගනිද්දී ලොකු equipments තිබ්බේ නැහැ. චූටි equipments, gadgets මොකුත් නැහැ. බටන් කීපයයි තියෙන දැන් මේ වගේ දැන් මෙතන බටන් තියෙනවට හිතා ගන්න බැරි තරම්නේ. ඒ දවස්වල මොකුත් නැහැ. මට DJ කරනකොට සින්දුවක් එක සින්දුවකට මික්ස් කරන්න පිච් කරගන්න මාස 3ක් විතර ගියා. අතාරින්න මේ තුන. දැන් එතනින් අතාරින්න අපි එකෙන් අල්ලගත්ත එක මම අවුරුදු 21ක් තිස්සේ ඇදගෙන ආවා. හරි? ඊළඟ එක මට කියන්න ඕනේ හසිත DJ කියන එක ලංකාවේ ගොඩක් අර රෙකග්නයිස් ජොබ් එකක් නෙමෙයි. වෘත්තීය මට්ටමින් DJ කෙනෙක්ද කියලා පිළිගැනීමකට තියෙන ජොබ් එකක් නෙමෙයි. ඔක සාමාන්‍යයෙන් එන දෙයක්. අපේ පවුලනොත් ඒගොල්ලන්ට අලුත් දෙයක්. මොකද්ද මේ DJ කරනවා කියන්නේ. ඊට පස්සේ අපි දැන් වෙඩින්ස් වල ප්ලේ කරනවා, හොඳ වෙඩින්ස් වලට යනවා, අපි සල්ලිත් හම්බ කරනවා, ඉක්විප්මන්ට් ගන්නවා, ඉතුරුත් කරගන්නවා. එතකොට ඒක තමන්ගේ විදිහ අනුව තමයි. තමන්ට බීලා නාස්ති වෙන්නත් පුළුවන්. තමන්ට සල්ලි හම්බ කරලා එකතු කරලා ඉක්විප්මන්ට්ස් මේ වගේ අරගෙන තවත් මොනවද. එතකොට දැන් අපිට තරල උදාහරණයක් දෙන්න පුළුවන්. අපිට බෝම්බ ආවා. ඊස්ටර් සන්ඩේ. එතකොට කොරෝනා ආවා. එතකොට අපේ කට්ටිය ගොඩාක් හිර වුණා. පොඩි සේවින් එකක් තිබ්බනම් අපිට අල්ලන් එන්න පුළුවන් තත්ත්වයක් තියෙනවනේ. තිබෙන්න තිබ්බා. අපේ කට්ටිය ගොඩාක් වැටුණු අවස්ථා තිබිලා තියෙනවා. එතකොට අපි මිනිස්සු දන්නේ නැහැ ඒක රිකවර් කරගන්නේ කොහොමද කියලා වැඩ නැහැ. කොරෝනා එකට අන්තිමටම පටන් ගත්තේ වෙඩින් එකකට 50 දෙනෙක්ගෙන් විතර DJ එකක් මේව කරන්න කියලා මට මතක ඇතිනේ. එතකොට ඒ වගේ අවස්ථාවක අපි ගොඩක් අපහසුතාවකට පත් වෙනවා. එතකොට අපි ඉතුරු කරපු සල්ලි කීයක් හරි තිබ්බනම් එතකොට අපිට ගේමක් ගහගන්න අපි සිංහල වචනෙන් කිව්වොත් එන තිබ්බා. එතකොට මම මේ කියන්නේ අතාරින්න එපා කියලා. මේක අල්ලගෙන ආවොත් මේක ලස්සන ජොබ් එකක්. හැබැයි ඒකේ හොඳ නරක දෙකක් තියෙනවා. හොඳ නරක කියලා කියන්න බෑ. ඒකේ ඇවිල්ලා තියෙන අමාරුකම් සහ හොඳක් කියලා ගත්තොත් තව හොඳකුත් තියෙනවා මම කියන්න. අපිට කවදාවත් නිවාඩුවක් ගන්න බෑ. අසනීප වෙන්න බෑ. අසනීප වුණොත් ඒ වෙඩින් එක අපිට කරගන්න විදියක් නෑ. අපි යන්නම ඕනේ. හරි? එතකොට අපි බලන්න ඕන අපේ හෙල්ත් එක කෙලින් තියාගන්න. මම කියන්නේ අපේ කට්ටියට දෙන්න පුළුවන් ටිප් එකක් විදිහට කියන්න පුළුවන්.
මාස 6කට බැන්නම් at least අඩුම ගානේ අවුරුද්දකට සැරයක් බ්ලඩ් ටෙස්ට් එකක් කරන්න. තමන්ගේ තියෙන ලෙඩ ටික බලා ගන්න. අපේ කටේ හිතන්න පුළුවන් සමහරවිට විහිළුවක් වෙන්නත් පුළුවන් මොනවාටද බ්ලඩ් ටෙස්ට් එකක් ගන්න කියලා. DJsලා ගොඩක් පැය ගාණක් හිටන් ඉන්නවා. හරි සමහර කට්ටිය ඇල්කොහොල් ගන්නවා. එතකොට කොලෙස්ටරෝල්, කෑම තෙල් කෑම කාලා අපි වෙඩින් වල හොටෙල් වලට ගියාම කන්නේම තෙල් කෑම. ඉතින් ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් මම නම් කියන්නේ you have to stay fit. නේ පොඩ්ඩක් ව්‍යායාම ටිකක් කරලා නිකන් හවසට ක්‍රිකට් ගහලා හරි කමක් නැහැ. නැත්නම් අපි පැය ගාණක් හිටගෙන ඉඳලා තෙල් කෑම කාලා එක්ක බීලා ගෙදර ඇවිල්ලා නිදාගත්තන් පස්සේ අන්තිමටම ලෙඩ. මෑත අතීතයේ අපිට කියන්න පුළුවන් අපේ DJsලා සුයිසයිඩ් කරගත්ත අවස්ථාවල් තියෙනවා ડિප්‍රෙෂන් හැදිලා. එතකොට සමහර DJsලා ඉන්නවා කොලෙස්ටරෝල් හැදිලා heart attack හැදුණා ඒ වගේ තත්ත්වයකට පත් වෙන කට්ටිය ඉතින් ඕනේ නැහැ ලෙඩ හදාගන්නනේ. ඒ වගේමයි අර මම කලින් කිව්වා වගේ අපිට රෙස්ට් එකක් ගන්න අසනීප වෙන්න ඉඩ කඩ නැහැ. එහෙනම් අපි you have to stay fit. අපි හොඳට හිටියොත් එතකොට අපිට තව වැඩ කරගන්න පුළුවන්. හොඳ පැත්ත ගැන මම කියන්නම්. ඒක තමයි අමාරු කාරණේ. හොඳ පැත්ත ගැන කතා කරොත් අපි අපේ DJsලා මේකට රෙස්පෙක්ට් කරන්න සහ ආදරය කරන්න ඕන එකම සහ ප්‍රධානම කාරණාව අපිට කැමති විදිහේ ඇඳුමක් ඇඳලා. ඒ කියන්නේ මම කියන්නේ සුදුසු ඇඳුමක්. හරිද? අපිට කැමති වෙලාවක කැමති දෙයක් කාලා බීලා සතුටින් මිනිස්සුන්වත් ඩාන්ස් කරවලා ඒගොල්ලන්වත් නටවලා සතුටු කරවලා සල්ලිත් අරන් යන්න පුළුවන් ලෝකේ තියෙනවා නම් ජොබ් එකක් මේක ඇවිල්ලා ප්‍රධානම ජොබ් එකක්. ඉතින් ඒකට අපි රෙස්පෙක්ට් කරන්න ඕනේ. ඒ වගේ ජොබ් එකක් ආයි හම් වෙන්නෙත් නෑ. මේක ඔයා තෝරගෙන තියෙන DJ කරන්න නම් නැත්නම් බෑන්ඩ් එකක සිං කරන්න නම් it's a good job. කරගෙන යන්න අතාරින්න එපා. ඒකට රෙස්පෙක්ට් කරන්න ප්‍රොෆෙෂනල් වෙන්න. අපි කලින් වීඩියෝස් වල කතා කරා වගේ හැමදේම හදාගෙන ඉස්සරහට ගියොත් එimhe එතකොට ලංකාවෙත් DJsලට පිටරටත් ඉල්ලුමක් තියෙනවා. ඇත්තටම මේ ලෝකේ තියෙන හොඳම ජොබ් වලින් එකක් කියලා අපිට කියන්න පුළුවන්. දැන් අන්තිම ප්‍රශ්නේ මම අහන්න හිතුවේ ඇත්තටම අපේ DJ ෆීල්ඩ් එකට එන්න කැමති කෙනෙක් හරි නැත්නම් දැනටත් පොඩි DJ කරන කෙනෙක් හරි ෂේන් අයියේ ඉන්නවා නම් DJ මේ විදිහේ කන්සෝල් එකක් කොහොමද තෝරගන්නේ? මෙතන මම හිතන්නේ ලංකාවේ දැනට තියෙන හොඳම එක තියෙනවා. ඊට අමතරව තව එකක් තියෙනවා. මේක දැන් අපිට නම් පෙනුමෙන් පේන ස්ක්‍රීන්ස් ටිකක් තියෙනවා වගේ. හැබැයි ඇත්තටම DJ කෙනෙක් කොහොමද හොඳ එකක් තෝරගන්නේ? තෝරගන්න කියන්නේ හසිත මෙහෙමයි. ඒක තමන්ගේ බජට් එක අනුව. ඕනාටත් වඩා සල්ලි වියදම් කරගෙන බඩු ගන්න නරකයි. තමන්ට තියෙන වැඩ ප්‍රමාණය, තමන් කොච්චර කල් මේව කරාද, මේ ඉන්ඩස්ට්‍රි එකේ හිටියද, එතකොට තමන්ට මොන වගේ ඉක්විප්මන්ට් ඕනේ වෙන්නේ. හරි? ලේටස්ට් මේක ඕනද? සල්ලි තිබ්බ පළියට ගන්නවද? ඒකත් හිතන්න ඕනේ. නැත්නම් මගේ අතේ තියෙන ඔක්කොම ටික අරගෙන මේකට දානවද? එතකොට මේ වගේ අවස්ථාවවලදී තමයි අපිට කොරෝනා ප්‍රශ්නයක් ආවොත් නැත්නම් අපිට පෙට්‍රල් නැතුව තිබ්බනේ. එතකොට ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් අපේ කට්ටිය හිර වෙනවා. ගත්ත ණයට අරන් තියෙන එක ගෙවා ගන්නත් බෑ. ඒ වගේ ප්‍රශ්න වලට කරගන්න නරකයි. Tamanට afford කරන්න පුළුවන්. Tamanට දරා ගන්න පුළුවන් ගානක equipment තමයි ගන්න ඕනේ. දැන් මගේ headphone එකක් ගත්තොත් ඒක සම්කිසි සැලකුවිත ගානක්. මේක ඇවිල්ලා Pioneer කියන brand එකේ. එතකොට අපේ laptop එකක් ගත්තත් මේ software එකක් ඒකත් සල්ලි දීලා ගත්ත software එකක්. ඉතින් අර ගොඩක් ඉන්වෙස්ට්මන්ට් එකක් මෙතන තියෙනවා. ඒ අපි හම්බ කරපුවකින්ම තමයි මේකට ඉන්වෙස්ට් කරලා තියෙන්නේ. ඉතින් Tamanට afford කරන්න පුළුවන් ගානක Tamanට afford කරන්න පුළුවන් equipments ඒ විදිහට තමයි ගන්න ඕනේ. එතකොට branded දේවල් වලට යන්න පුළුවන් නම් හොඳයි. නැත්නම් අර headphone එකක් ගත්තත් දැන් මේ headphone එක ගත්තත් ඔයාට ටික දවසක් යනකොට normal headphone එකක් ගත්තොත් කැඩලා යනවා. මාස 6න්. sound ඇහුන්නේ නැතුනොත් එහෙම කොහොමද? ඔව්. එතකොට ඒ වගේ 4ක් කැඩෙන ගානෙන් මේකක් ගන්න පුළුවන්. මේක අවුරුදු ගානක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ durability එක ගැන හිතන්න ඕනේ. කොච්චර කල් පාවිච්චි කරන්න පුළුවන්ද කියලා හිතන්න ඕනේ. මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මට දෙන්න පුළුවන් ටිප් එක ඔක තමයි. equipment එකක් select කරද්දී හොඳම පුළුවන් නම් brands වලට යන්න. තමන්ගේ අතේ තියෙන ගානට ගන්න පුළුවන් හොඳම brand එක ඒ වෙලාවට යන්න. පස්සේ සල්ලි හම්බ කරලා ඉතුරු කරලා යන්න පුළුවන් high end equipment මේ වගේ වට ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඉතින් මං හිතන්නේ ෂේන් අයියා ගොඩාක් දේවල් අපේ DJ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය වෙනුවෙන් සහ දැන් DJ ශේෂ්ත්‍රයට ඇවිල්ලා ලොකු ගමනක් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය වෙනුවෙන් කිව්වා. ඉතින් මම හිතන්නේ thank you so much DJ ෂේන් අයියේ අපිට මේ තොරතුරු ඕගොල්ලෝ වෙනුවෙන් බෙදා හදාගත්තට. මම හිතන්නේ ඕගලන්ට තවත් විස්තර දැනගන්න පුළුවන් ඉස්සරහටත් ෂේන් අයියා කරන වැඩ මොනවද, ඊට පස්සේ මේවා කොහොමද කරන්නේ, ඕගොල්ලන්ට බලලා ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙයි. YouTube channel එක subscribe කරන්න, bell icon එක click කරලා තියාගන්න. ඒ විතරක් නෙමෙයි ෂේන් අයියව Facebook එකේ ඒ වගේම Instagram එකේ follow කරලා තියාගත්තොත් මේ හැමදේම ඕගලන්ට දැනගන්න පුළුවන්. තව ඉස්සරහටත් අපි videos ගොඩක් ගේන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. එහෙනම් ෂේන් අයියත් එක්ක ඉස්සරහට හම්බීමේ බලාපොරොත්තුෙන් අපි සමුගන්නවා. ගිහින් එන්නම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම්.